අයිබෝවන් ආර්ජී මාධ්‍යයේ ප්‍රධාන පුවත්. පසුගියදා ඇති වූ ගංවතුර තත්වයෙන් ආපදාවට ලක් වූ කිත්තම්පහුව වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචි පවුල් 650ක් ආසන්න පිරිසකට නිවාස පිරිසිදු කරන උපකරණ හා ද්‍රාවණ සහ වියලි ආහාර ද්‍රව්‍ය ඇතුළු පාර්සලයක් බැගින් ලබා දීම සිදු කෙරුණා. මෙම ද්‍රව්‍ය ප්‍රදානය සිදු කරනු ලැබුවේ නවරත්න ජයවීර මාවතේ උම්මුජසීමා නාසීම් මුස්ලිම් දේවස්ථානය හා KGM පදනමේ සංවිධානයකත්වේනි. ප්‍රදේශයේ වාසය කරන සියලුම ජාතීන්ට අයත් ගංවතුරින් අවතෙන් වූ පදිංචිකරුවන් වෙත මෙම ප්‍රදානයන් සිදුකිරීම විශේෂත්වයකි. මෙම පරිත්‍යාගයන්ගේ මූල්‍යමය වටිනාකම ලක්ෂ 35කට ආසන්න බවයි වාර්තා වන්නේ. ගංවතුර බැසගියාට පසුව ප්‍රදේශයේ එක්තෙන් වූ විශාල ප්‍රමාණයේ කුණු ගොඩවල් බෙකෝ යන්ත්‍ර හා ටිපර් ලොරි යොදා ගනිමින් ඉවත් කිරීම මෙම පල්ලියේ පාලක සභාව විසින් සිදු කර තිබීමද ප්‍රදේශයට සිදු කළ මහඟු මෙහෙවරකි. එමෙන්ම ගංවතුර පැවති සමයේදී බෝට්ටු භාවිතා කරමින් අවතෙන් වූ පිරිසට ආහාර පාන ලබා දීමද සිදු කර ඇති බවයි වාර්තා වන්නේ. දේවස්ථානයේ සභාපති අන්වර් ලාෆීර් මිෂාල් මෞලවි ඇතුළු අදාළ නිලධාරීන්ගේ සහභාගිත්වය ඇතිවයි මෙම වැඩසටහන සංවිධානය කර තිබුණේ. මේ වගේ අලුත්ම පුවත් දැන ගැනීමට ආර්චේ මීඩියා එක්ක එකතු වන්න. ස්තුතියි.